සංගීතය හදාරන කෙනෙක්. මම නැටුම හදාරන නැහැ. මම නැටුම ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක්. ඉතින් මේ මට සාමාන්‍යයෙන් දැන් සංගීතය සහ නැටුම සම්බන්ධ වෙන තරක්නේ ගොඩක් දුරට බෙර. මට දැනගන්න පුළුවන් මම බෙරේ කුපත කොහොමද සිද්ධ වෙන්නේ සහ බෙරේ අක්ෂර සෑදෙන්නේ කොහොමද ඒ වගේ දේවල් ටික මොනවා හරි. දැන් මෙහෙමයි ගැටබෙරේ ආපුවාම ගැටබෙර වල තියෙන තජ්ජිත් තොන් නම් කියන අක්ෂර වගේම තමයි දවුලට තියෙන තජ්ජිත් තොන් ජෙන් කියන අක්ෂරේ තියෙනවා. ඒ වගේම තමයි තම්බැට්ටම. ඒතකොට පහතරටත් ඒ වගේ. එක බෙරවල අක්ෂර කොහොම වුණත් ප්‍රධාන අක්ෂර හතරකින් තමයි යන්නේ තජ්ජිත් තොන් නම්. මේ අක්ෂර නිෂ්පත්ති පිළිබඳ කතා කරනකොට මේක එනවා සුළඟින් එනවා මුහුදෙන් එනවා ඒ වගේ සතුන්ගෙන් එනවා අස්සයන්ගේ කුංචනාගෙන් ඇතුන්ගේ නාදයෙන් එනවා මෙහෙම ගත්තයි කියලා අපිට අපේ වාදන ඉතිහාසයේ කියනවා තජ්ජිත් තොන් නම් ආවා කියලා. ඊට පස්සේ අපිට කියනවා මේක මහා ප්‍රඥාවෙන් මුඛයෙන් ආවා කියලා. මෙහෙම අපේ වාදන කලාවේ ඉතිහාසයෙන් කියනවා. එතකොට මේ ඉතිහාසත් එක්ක ගන්නකොට මේ ස්වර පද්ධතිය තජ්ජිත් තොන් නම් කියන මේ ප්‍රධාන අක්ෂරනේ අපිට අපේ සිංහල භාෂාවට තියෙනවනේ ලියන ක්‍රම ඒ විදිහට ආපුවම මේ බෙර වාදනයේදී දවුලට තම්මැට්ටමට ගැටබෙරේට පහතරට බෙරේට උඩැක්කියට මේ එන හැම එකටම ඒගොල්ලන්ගේ අක්ෂර එක ප්‍රධාන වෙන්නේ ප්‍රධාන වශයෙන්ම තජ්ජිත් තොන් නම් කියන අක්ෂර. ඒකෝට මේ අපිට සංගීතය ගත්තම සාරිගම වාදනි එතකොට ඒ අක්ෂර ඒ වගේම අපේ තියෙන මේ සරිගම පද නිගන්සම ඔබතුමා සංගීතය ඉගෙන ගන්න නිසා කියන්න. සංගීත ස්වර 8ක් තියෙනවා. අපේ බෙරවලනේ අපට හරියටම ස්වර 5යි. මේ ස්වර 5 ප්‍රධාන ස්වර 5යි අපිට එන්නේ. ප්‍රධාන ස්වර 5න් අපි උද්දීපනය කරනවා විවිධ ස්වර. දැන් තජ්ජිත් තොන් ආපුවම නම් කියලා ආපුවම තජ්ජිත් තොන් නම්. ඒතකොට මේ අක්ෂරයට අපි තා කියලා ගන්නවා. ඒ හතර අවසානයේ තියෙන සඳහා තා කියනවා. ඒකට මේ කියනවා ගර්භාක්ෂර ප්‍රධාන අක්ෂරات එක්ක ගර්භාක්ෂර කියලා අක්ෂර එනවා. ඒකට මේ වගේ අපිට තියෙන වාදන කලාව ගත්තොත් දැන් අපි ගමුකෝ සරිගම පද නී ආපුවම උච්චලී එකක් තියෙනවා. සරිගම පද නී උඩට යනවා. ඒ වගේම තමයි මන්ද්‍ර ස්වර. ගාගෙන කියන්නේ ඒ විදිහට මේ සංගීතයේදී එනවා වගේම අපේ බෙරවලත් එහෙම අක්ෂර නිෂ්පත්තියේ පදත් එක්ක එනකොට මේක මෙහෙම හදලා තියෙන ඇත්ත වශයෙන්ම නක්ෂත්‍ර විද්‍යාවේ. ඉතාලම ඝන පිළිපීම කියන එක තියෙනවනේ. ඒකට මේ ඝන පිළිබඳ තියෙන ප්‍රයෝග ඔක්කොම නක්ෂත්‍ර විද්‍යාවත් එක්ක හැදී අපේ බෙර වාදනය කරන මුතුමල්ලා නක්ෂත්‍ර විද්‍යාව අනිවාර්යයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් මඟුල් බෙර වටන හතරක් තියෙනවා. ඒක මඟුල් බෙර වටම මඟුල් බෙර ඇවිල්ලා තියෙන ඇත්තටම අපි ගාන්ධර දීව පුත්‍රයා සම්බන්ධ කරගන්නවා නේද? ඒකට සංගීතය මෙහෙම තියෙනවානේ. මේ මොනම තිබ්බත් ස්වාභාවික වස්තුන් අරගත්තාම මොහොතේ සද්දේ, කුණගේ සද්දේ, අශ්වයන්ගේ සද්දේ, ඇතුන්ගේ කුංචනාදේ මේ වගේ මේ කෙනහට මේ ඔක්කොගෙම අරගෙන ඉන්නලා මේ කට්ටිය මේ සුභ යෝග, අසුභ යෝග කියන දේවල් තියෙනවා ඒවල. සුභ ගණ, අසුභ ගණ. අපි ගන්නේ සුභ ගණ. දැන් අසුභ ගණවොත් මල දෙන වලට අසුභ ගණ ගන්න. එතකොට ඒ වගේ සුභ ගණ වලින් තමයි සම්පූර්ණ වාදන කලාව නිෂ්පත්ති. එතකොට එහෙම බේරි වාදනයේ නිෂ්පත්තියට හේතු වෙලා තින්නේ අනිවාර්යයෙන්ම බෙර ගහන වාදක මහත්තුරු ඒ ගුතුමල්ලා ඉගෙන ගත්තේ පිරිවෙන දෙකේ. පිරිවෙන් අධ්‍යාපනය ඉගෙන ගන්නවා වගේම නක්ෂත්‍ර විද්‍යාව ඉගෙන ගන්න. සුභ යෝග වලට තමයි මඟුල් බෙර කොහොමද. එතකොට මේ බෙර වාදන කලාව කියන එක නර්තනයේ බව ප්‍රබලයි. කවදාකවත් හොඳ බෙර වාදනයකින් නැත්නම් නැට්වික් හැදෙන්නේ. හැදෙන අපි ගමු ලෝක ප්‍රසිද්ධ ගුණයන් උන්වහන්සේ ගන්නකො. දැන් එයා නටනවා තමයි රූපේ ලස්සන ඒක ලස්සන. එයාගේ අයියා තමයි ඔක්කොම උතුම. ඒගොල්ලෝ මේ දෙන්නේ හදන්න. කවුද ප්‍රධානමන්ත්‍රී ප්‍රවන්දනාත්. බෙරතුම බෙර ගහන උන්වහන්සේ. ඉතින් ඒ නිසා සුභ අක්ෂර ගහන. ඒ නිසා හැම වෙලේම වාදනය යන්නේ සුභ ගණවලින්. මේක දවුලට තම්මැට්ටමට යෝගෙන් කුරණයට ගැටබෙරේට පහතරට බෙරේට මේ සම්බන්ධ. ඒ නිසා ඝන යෝග පිළිබඳ දැනීමක් ලැබුණේ යාට නක්ෂත්‍රයේ පිළිබඳ දැනීමක් ලබාගත් නිසා පමණක් නෙවෙයි පිරිවෙන් අධ්‍යාපනය සහ පාලි භාෂාව මේගොල්ලෝ ඉගෙන. ඒක නිසා ඝන යෝග අපි විරවාදනය ගත්තොත් ප්‍රධාන අරම 12ක් තියෙනවා.
හරම 12. හුරු හරම 12යි අපි ඉගෙන ගත්තා. නුහුරු හරම 12ක් ඉගෙන ගත්තා. ඊළඟට ඉගෙන ගත්තා හුරු නුහුරු හරම 12යි. හුරු පෙරළුම් 12යි හුරු නුහුරු හරම පෙරළුම් 12යි. ඊළඟට ඒක අලංකාර නැත්නම් විවිධ ක්‍රම ඔස්සේ පද නිෂ්පත්ති ඔස්සේ අපි ඉගෙන ගන්නවා. ඒකට කියනවා අලංකාර පෙරළුම් කියලා. ඒකට බෙරවල මෙන්න විදිහේ ශාස්ත්‍රයක් තියෙනවා. රූප සංගීතය. මේක සංගීතයක් තියෙනවා. අපි ගත්තොත් මේ අපි සංගීතයේ යමන් රාගය ගත්තොත් යමන් රාගය තීව්‍ර කරනකොට ඒක වඩා වෙනස් වෙනවා. කාලයක් ඒ ඉඳලා දේවාදන කරනවා කියන්නේ නැටුමට වඩා ඉහළින් කියන කලාව. මොකද නැටුම දෙලේ සහ ශබ්ද සංනිවේදනයේ වගේම මේක බුදුන්වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච බවත් ගාන්ධර්ව දුර විතර විසින් බෙරවල් පහළ ඉරෙලෙන්ද දේවුවන්ට විනා වාදනය කරන දේව දැනුම් දුන්නා. ඒක ඉහළ තැනක තමයි ශබ්ද සංනිවේදනය තියෙන්නේ. ඒ නිසා බරුවන්ට පාසල් අපේ දේවාදන කලාව, දරුවාදන කලාව, කම්පැට් වාදන කලාව වගේ සංගීත වෙනවා. ගායනයක් ඉගෙන ගන්නවා. මේක අපේ ඝාතකසින් අපි ගානට අපිට තියෙන දාපි අපි ගන්නවා අපි ගන්නවා මේ සාකච්ඡාවේ අපෝ ප්‍රශ්න අහන්න ඒ වාදනයේ පැත්තෙන් ගායනයේ පැත්තෙන් ගැටුව පැත්තෙන් ඒ වගේම වර්තමානයේ පාසල් අධ්‍යාපනයේ තියෙන ප්‍රාසංගික පැත්තෙන් ඒ චිත්‍ර කලාව පැත්තෙන් මේ හැම එකක්ම අහන්න පුළුවන් කරනවා. මේකේ මූලික අක්ෂර ලොකුමගේ වගේ මූලික බීජාක්ෂර 4 සහ අර තා කියන තවත් අක්ෂර 5. ඒක තා එක තා ආයසරය ඉතින් මේකේ ආශ්‍රිතව සරබ ගොඩ නැගෙන්නේ. අපි පාවිච්චි මූලික සරබ තියෙනවා. දැන් පකට කියන්නේ. ඒකේ පළවෙනි සරබය. ඒවා ඊළඟ ටක්කට තුන්දට කියන ඊළඟ සරඹ ටක්කට ජික් කරේ හා සහ මෙතුමියගේ සාකච්ඡාවට මම පොඩි තව දෙයක් එකතු කරන්නම්. අර උදාහරණයක් විදිහට කිව්වා මේ හඬ කියන්නේ අක්ෂර හැදෙන්නේ හුළඟෙන් අශ්වයාගේ හඬෙන් කියලා. මේකට අපි ශ්ලෝකයක් තියෙනවා. තකාරෝ මේඝ නාදස්ය දිකාරෝ අස්වනාදකක් තොංකාරෝ කුම්භ රීචෛව නංකාරෝ සිංහ නාදකක්. අර ත කියන අක්ෂරය හැදෙන්නේ මේඝනාදය කියන්නේ සුලගේ. දිකාරෝ අස්වනාදක අශ්වයාගේ හඬත් එක්කලු දිත් කියන අක්ෂරේ තිබුණා. තොංකාරෝ කියලා කියන්නේ කුම් ඒ කියන්නේ ඇතාගේ හඬ කුංජනාදයත් එක්කම නංකාරෝ සිංහනාදක සිංහාගේ අපි කියනවා එයා තමයි කැලේ ප්‍රධානියා විදිහට. එතකොට එයාගේ හඬ තමයි නම් අක්ෂරයට දීලා තිනවා කියලා පුරාණ දුර ප්‍රකාශ කරන්නේ.
එතකොට ඒ වගේ පහතට මේ තද්දිත් තොන්නන් අපි තජ්ජිත් කියන එක මේ කට්ටියගේ શબ્ද වෙන්නේ තද්දිත් කියලා. දැන් අපි ගහන්නේ තජ්ජිත් තොන්නම්. දැන් පහතට නඩු වෙනකොට තද්දිත් තොන්නම්. ඒ ගහන බලන්න. ඒක තමයි තද්දිත් තොන්නම් කියලා තමයි ඒ શબ્ද වෙන්නේ. ඒ දවුලේ තේරුම තද්දිත් තොන්නම් කියන සරඹ සහ අම්මට මේ තද්දිත් තොන්නම් කියන ඒ සරඹ මූලික සරඹ දෙක තියෙනවා. ගත්තාම සරඹවල කියන පොඩි පොඩි වෙනස්කම් මූලික හරය එකයි. නමුත් සරඹ වල શબ્ද කරන විදිහේ වෙනස්කම් තියෙනවා, ගහන විදිහේ වෙනස්කම් තියෙනවා. අත උපදවා ගන්න විදිහේ වෙනස්කම් තියෙනවා. Nah, taruh tiga kan. Saya bagi pahadaran saramba තියෙනවා ඒකේ ගහන විදිය සහ මේ මූලික පෙරළුම් වෙනස්. දැන් පහතට දෙරේ ගොඩක් පෙරළුම් ගහනකොට මුළු අතම දාලා තමයි පෙරලන්නේ. ඒ විදිහට එන්නේ. නමුත් ගැඩබෙරේ අපි පෙරලනකොට අපි මුළු අතම මෙහෙම අතුල් කරන්නේ. මේ ඇටි ටික බෞද්ධ මේ පාවිච්චි තමයි මේකේ පෙරළුම් ගන්න. මේ ඇටි වගේ මුළු අතම දෙරේ තුලට ඇතුළත් කරනවා. ඒ දොම් කියන අක්ෂරේ ගන්නෑ මේ පාඩකට දෙන්නේ ගන්නේ දුම් කියලා. දැන් අපිට දොම් කියනකොට පාඩකට දෙන්නේ ගන්නේ දුම් කියලා. දුම් ටික දිරි ටික ගහි ටික දිරි දුන්නේ කියන එක තමයි. දුම් ටික දිරි ටික ගහි ටික දිරි. මොකද දාන්නේ ඒ සියුම් ඉතා සියුම් හඬක් තමයි මේක ඇවිල්ලා මුහුදේ තියෙන මේ රළත් එක්ක මේ ශබ්ද ගත්තා කියලා තියෙනවා ඒක නිසා මේ දෙරේ දෑතහක දෙරේ කියලා කියනවා පහකට දෙරේ කියනවා එතකොට මේ දෙරෙන් දකුණයි වමයි දෙකම තමයි දාලා තියෙන එකම හැම වෙනස් සමක් නෙමෙයි මේ ගැටලු දෙක මේක අභිනකරන්න ඕන හොඳට අනිත් එක මේ වාදනයෙන් තමයි ඒක වෙනස් වෙන්නේ දුම් શબ્ද හරියම මේක වාදන කලාව කියන එක නේද කලාවට වඩා මුලක් අමාරුයි. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පහදරට දෙරේ අපි ගාන විදියකින් පහදරට දෙරේ මගුල් දෙක තියෙනවා. ඒක අපේ දෙරේ මේ මෙතන තියෙන දැනට පොරොම කියලා මේ මෙතන බෑනේ. එහෙම හැඩයක් නැහැ. මේ දැනහම දෙරේ කියන දෙකටම එකවම. වාදනයේ කරන්න පුරුදුමන්ට උගන්වනකොට තමයි මේ දෙරේ වෙනස වාදන කලාවත් එකයි තියෙන්නේ. ඒ නිසා ඉවේසි නෑ ඒ දෙරේ ඉගෙන ගන්න. උත්තම කල්පනාවක් කියනවා මීට කරලා අත වදින දැන් අපි ඒ කියලා දෙනකොට මුතුමාගේ හැමෝම දුන්නත් ඒගොල්ලන්ට කියලා දෙනවා මහතට. ඒකෝට ඒක තමයි දුම් කියන එක තමයි අපේ දෝමගේ ප්‍රධාන වශයෙන්. දුම් තාත්ත දුම් රේකට අපි තුල ගන්නවා කියනවා රේකට දුම් රේකට ඒ වෙන. දැන් ඉතින් ඒ නිසා මේ අපේ වගේ නෙවෙයි ඒ ඇතුලේ මාතර non functional versus 7 8 කියලා තමයි දැන් කියන්නේ අපි වගේ නෙවෙයි ඇතුලේ දාවලු ඒ නිසා උඩරට නැතු ඉලගන්න කෙනෙකුට අනු වගේ පාඩමක් ඉගෙන ගන්නවා මේ දෙකේ වෙනස ශරීරයට මනසට දැනෙනවා වගේම අතිශය වටිනාම මාත්‍රය මොකද මේ නැතුණට රටාගෙන දෙගෙන නෝක කතා කරන්නේ අවුල් දෙයක් කරනවා දෙරේන කතා කරන පළවෙනි එක නා තමයි මධ්‍යමාංකය මුඛ්‍යමණ්ඩලයේ අධිපති සෝමවර්ධන. ලංකාවේ උඩරට පහතරට සම්බන්ධ වගේම ලංකාවේ ජටකට දරුවෝ කැම්පෙට මොන ගහන කට්ටිය ඔක්කොම මේ සංගමයක් තිබුණා. ශ්‍රී ලංකා වේරවන්න සංගමයක්. ඔක්කොම දෙරවන් සිටි මේ එයාල මාස ගණන් අවුරුදු සම්මායන හේතුව දුරුකරමින් නිෂ්පාදනය කරපු මේ දෙරවල් ඔක්කොම ආවේ කියනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත්
දවදා මාටිකාවේ ගන්නවා බස් පහයි ගාට ගන්නවා අලුන්දුරි ඒක පූජාවක් නෙවෙයි අලුන්දුරි කියන්නේ කාලයේ අඟවලා සිටීම සඳහා ඒ කාලේ උරුම වාදනය තුනයි හැන්දෑවුරු කියන්නේ හැන්දෑවට අඟවා සිටීම වේලාව ඒ මොකද දේවාගාමික වික්ෂුන් වහන්සේට සූදානම් වීම සඳහා ජෙන්කර් මේ කාලේ පරි අලුන්දුරි ගන්නකොට මේක පදස්වරෙන් අවශ්‍ය ගන්න දෙදෙන්න මේ ශාස්ත්‍රීය ලක්ෂණ ඉතින් ඒ නිසා මේවා නක්ෂත්‍ර විද්‍යාවට අනුව තමයි බෙරපද නිෂ්පාදනය වෙන්නේ. ආදාන දෙකේ එසේම. වාදනය ගැන කවුරු කතා කරන්නේ? වාදනය ගැන කවුරු කියන්නේ? නිර්මලන් නිර්ම එකම නෑ වෛද්‍ය විද්‍යාවයි. දැනට දාන මාර්ගය පූජනීය දාන සංස්කෘතිය කියන පොතක් බලන්න මම කරගෙන විතරයි ඉන්නේ. මේ බලන්න. මොකද හේතුව? දැන් ඉන්න මේ කියනවා ධනවාදී බය නැහැ. දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා බෙර පදගෙන කාලයෙන් අවබෝධයේ ආදී හේතුව. පිරිනේ අත්ලාවලේ තමයි අපේ ගුරුනාථ මගිලත්ත තියෙනවා. ඒක ආන්දරු ගන්නවා ජගතාවි දෙන්ටිතක් තාක්ෂණවල මහාවිද්‍යාල දැනුම දෙකලා අපිවද ආන්දරු දෙපට සිංහ දාලා ලෑස්ති වෙනවා. ඒකෙන් තමයි මේක සංනිවේදනය. සංනිවේදන මාර්ගය ප්‍රකාශ. ඒ නිසා දේවාලන කරන කතා කරන දවස් 15 වෙනි කතා කරනවා ටිකක් කියන්නේ. මේක මාළේට කියලා කිව්වොත් තියෙනවා මාළේට කියන්නේ සීමාවෝදී අතක් අපවත් වුණාම රජුන්ට දැනුම් දීම සඳහා වාදනය කරනවා. හරි නේද? ඒක විතරයි. ජේ නෝයි ජේ නෝලත් ඒ ජේ 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 මම පොඩි අර එකතු කිරීමක් කරන්නම් අර මේක බෙර භාෂාවක්. අපි නටන එක අපි කතා කරනවා නම් සංනිවේදනය කරනවා නම් භාෂාවකින් නැට්ටුවාව නටවන නැට්ටුවට කතා කරන භාෂාව තමයි බෙරේ. එතකොට බෙර භාෂාව තුලින් තමයි නැට්ටුවාව නටවන්නේ. දැන් අපේ ජනක ප්‍රශාන්ත සර්රුයි මායි බෙර වාදනය කරද්දී නැට්ටුවා නැටුවේ බෙර පදවලට. එයාට නටන්න ජවය දුන්නේ භාෂාව දුන්නේ අපි. කියන්නේ බෙර භාෂාවක්. ඒ හින්දා තමයි හාමුදුරුවෝ මෙන්න මේ පදේ ගහක් දෙන්නේ. ඔක ගහපුවම එනවා ඉබේම හාමුදුරුවෝ මොකද පදේ අඳුරනවා. දැන් වඩින්න මහා පිරිතට දැන් වඩින්න කියන පුරප්පට්ටු පුරප්පට්ටුව කියලා කියන්නේ ඔකට. හා ඉතින් ඒ වගේ තමයි අදාගන්න ලෑස්ති වෙන පදේ තියෙනවා. දැන් ඕක ගහන්නේ නේද? ඔව්. අතා යුද්ධ දෙන්න ලැහැත්තුන පරිදි රජුවන්ට කියන්නේ දැන් අපි යන්න ඇඳලා ඉවරයි රජුවන් දැන් ආභරණ ටික දාලා ඉන්න ඇතාට කියලා. මෙන්න පදේ මේක තමයි පදේ. කියන්නේ බුදුරජාණන් ජෙගෙන් කිතා බුදුරජාණන් කිතා ජෙගා බුදුන් ජෙගා තේ කිතා ජෙගෙන් ජෙගා බුදුන් ජෙගා තේ ඔන්න යුවම ඇතා ලැහැත්ති ඉවරයි දැන් රජුවන්ට ලැහැත්ති කියලා තමයි කියන්නේ. හොඳයි නේද? දැන් ඔය පදේ රහ බලන්න නේද? කොච්චර ඇඟට එනවද කියලා? දැන් යනවා රජු. රජේගා. රජුන් එන්න බලන්න. තාකට තුදේගා. තාකට රජේ ජෙන් බුජෙන් දෙනේකා ජෙජෙටගත්තේ තාකට ගත්තා කිව්විතර රජු
කවුරුත් කතා කරන්නේ ඒක නෙවෙයි ප්‍රශ්නේ. ඔය පෙරවද මම අරුදී උගුරුත් එක්ක යනවා. ඒ නිසා මේකේ තියෙන භාෂාවත් එක්ක අවස්ථා කල්පනා කරනවා. කියන්නේ නැහැ. සංවේදනයේ දෙන්නේ. වටිනා ශාස්ත්‍රය. අපි කොහොමද කතා කරන්නේ? දැන් මේ විදිහට වද දෙන මල දෙන අන්න දෙන මේ දේවල් දෙන්න. මගුල් දෙන පුරියල්ලා ආස්කේද ආලක්ෂ දෙන මේ වාදනය තමයි මොකද ඉස්සරහින් තියෙන්නේ. ඉතින් මේ විදිහේ මේ යෝගානුවාහණය කියනවා. ඒවට කියනවා දින දෙක. අණ දෙක, දින දෙක, මල දෙක මේ විදිහට කියනවා. මේ කියන මේ නැටුමයි ඉහළ තියෙන දැන අතුවන්ද සංවේදනයේ විදු ලෝකෙම සංවේදනයේ විදු. උතුම් බලන්නේ වෙනවා කියනවා. දැනව ගන්නෑ. දැනව ගහන්නේ. දෙලවත් ගන්නවා කියන්නේ නැහැ. දිග වැඩක් නැහැ. දිග වැඩ නැහැ. රහණයක් තියෙන දිගටත් නැහැ. ඒකට අවශ්‍යත් නැහැ. දැන් ඒ නිසා වෙනදාට මේ වගේ සංගායන කරන්න අපි උත්සාහ කරනවා. ඊළඟ වරුවේ තිබුණා ඉවර කරන්න. අම්බුතා මම පුතා දන්නවෝ.